රටේ සුවහසක් තරුණයින්ගේ සිහින කුමරියටත් ඔන්න මංගල සීනු හැඬවිලා. ගිය අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා වගේම මේ අවුරුද්දේ මිස් වර්ල්ඩ් ගියපු අනුද්දි කාටත් හොරෙන්ම තමන්ගේ පෙම්වතා එක්ක එකතු වෙලා. අද අපි කියන්න හදන්නේ මේ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අනුදි ගුණසේකර කිව්වම ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි දැන් ලෝකෙම දන්න නමක්නේ. ඒ අය ගිය අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගැනීම වගේම ඉන් අනතුරුව මිස් වර්ල්ඩ් තරඟාවලියේ අවසන් 40 දක්වා එන්න සමත් වීම. ඒ සමග ඇය උපයගත්ත කීර්තිය වගේම ජනප්‍රියත්වය ඉතාමත් ඉහළයි. ඇය රූපයෙන් පමණක් නෙමෙයි විවිධ හැකියාවන් සහිත දක්ෂ තරුණියක් කිව්වොත් හරි. අනුරාධපුර ඉපදිලා කැලණිය විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික සබඳතා පිළිබඳ උපාධිය ලබාගත්තු ඇය අවසානයේ මිස් වර්ල්ඩ් තරඟාවලිය දක්වා යන්න සමත් වුණා. රූපෙන් සුන්දරත්වයෙන් අඩුවක් නැති ඇය මේ වෙද්දී නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා. කොහොම නමුත් ඔන්න කාලයක් තිස්සේ ලෝකෙට හොරෙන් ආදරය කරපු ඇය තමන්ගේ පෙම්වතා එක්ක විවාහ ගිවිස ගන්න කටයුතු කරලා. ඒකත් ඇයගේ ළඟම මිතුරන් කිහිප දෙනෙක් එක්ක සැමරුවා කියලයි ආරංචිය. සාලින්ද සමරකෝන් කියලා කලා ශේෂ්ත්‍රයෙන් එපිට තරුණයෙක් එක්ක විවාහ ගිවිස ගැනීම නම් ඇත්තටම හුඟක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. මොකද කලාවේ බොහෝ අය සම්බන්ධතා ඇති කරගන්නේ කලා ශේෂ්ත්‍රෙම ඉන්න අයත් එක්ක නිසා. කොහොම නමුත් ආරංචි විදිහට අනුදිගෙයි සාලින්දගෙයි ආදර සම්බන්ධය නම් බොහෝ කාලයක් තිස්සේ තිබුණ එකක්. ඒ කිව්වේ ඇය ලෝකය දිනාගන්න යන ගමනේ ඇයගේ පිටුපස හිටපු යෝධ සෙවණැල්ල ඔහු කිව්වොත් වැරදි නෑ. ඉතින් ඒ නිසා ඔහුව ජීවන සහකාරයක් කරගන්න අය තීරණය කළා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් රූපය, බුද්ධිය සහ මානුෂීය ගුණාංග වලින් සපිරි තරුණියක් වෙන අනුදිව අයිති පුද්ගලයා ඔහු වීමත් එක් අතකට ඔහුගේ වාසනාවක් තමයි. කොහොම උනත් දැන් ඉතින් ඉස්සරහට අනුදිගේ වෙඩින් එකත් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒ ගැන තොරතුරක් ලැබුණ ගමන් අපි ඔයාලටත් කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.